එක මත් එක කාලෙක ගමේ සිය හදපු අපේ මහගෙදර. කාමර 16ක් තියෙනවා. හැම ගඩොලකම සතුට ආදරය මේ ඔක්කොමත් එක්ක හරි අපූරුවට සියවසක් ගෙවලා ඉවර කරනවා. මහා කඳු ගොඩකින් වට වෙලා තියෙන සීතල හුළං කපොල්ලක තනි වුණු රාජධානියේ අම්මා මං එනකම් බලාගෙන ඉන්නවා. නික රටාම ඇවෙන බිත්ති අතර එකතු කරපු ලස්සන රාමු කරපු පින්තූර හරියට කෞතුකාකාරයක් වගේ ගෙදර මුල්ලක තියලා තියෙනවා. මීමැසි ජනපද කුරුළු කොබෙයන් එතකොට පාට පාට මල් වැටුණු මල් වැටි මේ හැම දෙයකම මහගෙදරත් හරිම ලස්සනයි. එන්නක ඇවිත් යන්න. පුංචි කඳුවැටි පේලියකට වට වෙලා හරියම නිස්කලංක පරිසරයක තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලෙනේ ඒ හින්දා හැමෝම ගෙදර ඉන්නවා. ඉතින් මාත් ඒ හින්දා ඇවිල්ලා යන්න ආවා. මේ තියෙන අපේ ගේ ගාව තියෙන කුඹුරු යාය සමහර කුඹුරු වල මේ දවස්වල කොයන් හදලා තියෙන්නේ. තවත් සමහර කුඹුරු මේ දවස්වල වගා කටයුතු වලින් අත්හැරලා ඊළඟ වගාව සඳහා පස සූදානම් වෙන්න තියලා තමයි තියෙන්නේ. මේ තියෙන අර මනි ප්ලාන්ට් කියන පැල වර්ගය අපේ පැත්තේ නම් හැම තැනකම පසේ සරු බව හින්දාම හැදිලා තියෙනවා. අපේ ගේ ඉස්සරහ පුංචි ගෙවත්තක් තියෙනවා. මේ දවස්වල නම් කෝවා තමයි හදලා තිබ්බේ. ඒවා විතරක් නෙවෙයි තව ගොඩක් පළතුරු ಜಾති එළවලු ಜಾති අපේ අම්මත් හදලා තියෙනවා. පුංචි පට් කරපු අමරැල්ල පැලයක් ඒ ළඟම මීමැසි ජනපදයක් අපේ ගෙදර හරි ගස්සලා තියෙනවා. ඉස්සර නම් මීමැසි පෙට්ටි ගොඩාක් අපේ ගෙදර තිබ්බා. ඒත් මීමැස්සොන්ට අහිත කරන මල් වර්ගයක් අපේ පැත්තේ හැදිලා තියෙනවා. ඒ හින්දා මීමැස්සෝ ගොඩාක් දැන් වඳ වෙලා යන ගමන් තමයි තියෙන්නේ. ඔයාලත් දැකලා ඇති අර කහපාට චූටි චූටි මල් තියෙන ලොකු ගස්. ඒවට මරගස් කියලා කියනවා සමහර අය නම්. ඒ මල් වල එන සුවඳට මේ මීමැස්සොන්ට ඉන්න බැරුව යනවලු. එතකොට එයාලා මැරිලා යනවලු. ඒ හින්දා මේ දවස්වල දැන් ඉස්සර තිබ්බ තරම් මීමැසි පෙට්ටි අපේ ගෙදර නැහැ. ඒ උනාට තියෙන පෙට්ටි වලින් අපි පොය ලං වෙනකොට හැමදාම මේ පැණි ටික ගන්න අනිවාර්යෙන් කනවම. මීමැස්සන්ට ඕන පැණිටි හොයාගන්නත් අපේ ගේ වටේම පුළුවන්කම තියෙනවා. ලස්සන ලස්සන මල් වර්ග ගොඩාරියක් අපේ ගෙදර හැමතැනම හදලා තියෙනවා. මේ මල් තියෙන හින්දා මීමැස්සොත් ඉතින් අපේ ගෙදරින් යන්නේ නැහැ. එයාලා හැමදාම අපේ ගෙදර ඉන්නවා මේ මල් පැණි ගන්න පුළුවන්කම තියෙන හින්දා.
අපේ ගේ ගාවට වෙන පුංචි දියපාරක් තියෙනවා. උඩින් එනකොට නම් හරි ලස්සන දියැලක් වගේ පේනවා. ඒ හින්දා ඉතින් අපේ ගේ ළඟ වතුර වලින් අඩුවකුත් නැහැ. ඒ වගේම මෙතන හරි ලස්සනටත් පේනවා. මේ ඔක්කොමත් එක ගෙදර තියෙන ලස්සන මලුයි ඔක්කොම එකතු වුණාම මේ පරිසරය හරි නිස්කලංක බවක් වගේම හරි ලස්සනකුත් තියෙනවා. මේ ඉතින් අපේ පැත්තට වැස්ස කාලෙනේ. ඒ හින්දා ඉතින් එළවලු හදනවට වඩා හැමෝම ඒවා සුද්ධ කරලා අලුතෙන් අලුත් අවුරුද්දට වගා කටයුතු වලට සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ ගෙදරත් අයියලා හැමෝම ඒ වැඩත් කරන ගමන් තමයි ඉන්නේ. මේ ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලේ හින්දා චූටි දරුවන්ට ඕනි හැමදේම අපි යාලට ඕන විදියට ලෑස්ති කරලා දෙන්න ඕනි. ඉතින් අපේ ගෙදර චූටි අන්ටිලාවක් එහෙමත් හදලා තියෙන්නේ අපේ රණු බබයි. එතකොට හිමංශයි පහන්දි මේ දවස් ටිකේ ඒකනම් හරියට සෙල්ලම් කරනවා. මහා ගෙදර ඉස්සරහා එනකොටම අපිව පිළිගන්න ඉන්නේ මෙන්න මේ දෙන්න. හයි ලස්සන වටිනා චිත්‍ර කොටාරියක් අපේ ගෙදර තියෙනවා. අපේ අම්මයි හැමදේම හරි ලස්සනට පිළිවෙලට ආරක්ෂා කරලා තියෙනවා. මේ ඉන්නේ මොනාලිසා. එයාත් ලෝක ප්‍රසිද්ධ කෙනෙක්නේ. එතකොට සීකිරි බිත්සිතුවම් වගේ කැටයම් කරපු නිර්මාණත් අපේ ගෙදර තියෙනවා. එතකොට ඒවා විතරක් නෙමෙයි. ඉපැරණි ගණයේ චිත්‍ර ගොඩාරියක් අපේ ගෙදර තියෙනවා. මේ තියෙන කවන්තිස්ස රජතුමාත් එක්ක කතා කරන අවස්ථාවක චිත්‍රයක්. එතකොට මේවා print කරලා තියෙන්නේ ජර්මනියේ. ඒ වගේ පින්තූර ගොඩාරියක් ඉස්සරකාරේ ගෙවල් වල තියෙනවා. මේ තිත්තල කාලගෝල අර කතාවක් තියෙන්නේ. ඒකේ නඩු තීන්දුව දෙන දවසේ විස්තරේ කතාව තමයි මෙතන තියෙන්නේ. කාලගෝල ගෂන් කියලා මේ තියෙන්නේ. එතකොට මේවා හැම දෙයක්ම ගොඩාක් පරණ චිත්‍ර. මේ හැම දෙයක්ම අපේ ගෙදර හරි පරිස්සමෙන් තියලා තියෙනවා. ඉපැරණි කලා නිර්මාණ ලී කැටයම් මේ හැමදේම අපි ලෝකයේ කොච්චර ඉස්සරහට දියුණු වෙලා ගියත් ගෙදරක හරි පරිස්සමට ඒ ටික තියලා තියෙනකොට අනාගතේ කාට හරි ඒවා වැදගත් වෙයි කියලා මට හිතෙනවා. අතීතයේ හිටපු නිර්මාණකරුවන් හරි ලස්සනට කැටයම් කලාව මේ හැමදේම හරි විශ්මිත විදිහට කරලා තියෙනවා. අර පුංචි කාලේ අපි කියන සින්දුවක් තියෙන්නේ හුණු කිල්ලටේ ගැන. ඔයාලා යන්නාට දැකලා තියෙනද හුණු කිල්ලටේ? අපේ ගෙදර නම් පුංචි හුණු කිල්ලටයක් තියෙනවා. මේ තියෙන්නේ හුණු කිල්ලටේ. අපේ සියා තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒකම අර ඉස්සලා අම්මා කෙනෙක් වඳිනවා වගේ පේන විදිහට තියෙන පුංචි ලස්සන කැටයම් කරපු ගිරේකුත් මේ එකම ඒ කාලේ තිබිලා තියෙනවා. ලෝකෙ කොච්චර දියුණු වුණත් මේ වගේ තියෙන තාක්ෂණීය කැටයම් කලාව මේවා අපිට අසම සම නිර්මාණ විදිහටයි පේන්නේ. ඒ හින්දාම අපේ ගෙදර පුංචි කෞතුකාගාරයක් වගේ. කොහේ හිටියත් මහා ගෙදර දවසක් හරි ගිහිල්ලා අම්මත් එක්ක කතා කරන ගමන් තාත්තත් එක්ක hina වෙන ගමන් ඉන්න අපි කවුද අකමැති? අද ඉතින් මගේ මතක පොතේ අතීතයේ ගොඩක් දේවල් මතක් කරන දවසක් වුණා. ඒකටම හරියන්න අවශ්‍ය වෙනකොට පුංචි වැස්සකුත් එන හින්දා අපේ අම්මා තව පින්තූර ගොඩක් පෙන්නන ගමන් කතා ගොඩක් කියන්න ලෑස්ති වෙනවා. ඒත් ඉතින් ඒ කතා ගොඩක් ඔක්කොම නම් ඔයාට කියන්න බැරි වෙයි අද. ඒ අතර තිබ්බ තව ලස්සන පින්තූර දෙකකුත් තියෙනවා. ඒ දෙකේ පුංචි රස කතාවකුත් තියෙනවා. ඒකත් කියන ගමන් අද මම යන්නම්කෝ. මේ තියෙන්නේ නුවරඑළියේ. අපි ගොඩක් කැමතියි ගෙකරි පාක් එක ගෙකරි ලේක් එක ළඟට යන්න. මේ අතීතයේ ඒ හරිය තිබ්බ විදිය. එතකොට වික්ටෝරියා පාක් එක තමයි මේ තියෙන්නේ. මේ 1988 අවුරුද්ද වගේ කාලේ අපේ අම්මයි තාත්තයි එහෙ ගිහිල්ලා ගත්ත පින්තූර තමයි ගොඩක් තියෙනවා. ඒ විදිහට තිබ්බ මතක ඔක්කොමත් එක්ක තව රස කතා ගොඩක් අම්මා කියන්න නැහැටි. ඒත් ඒ කතා ටික මං අහගන්නකම් අදිට ගිහින් එන්නම්. මතක ඇතුව මං එක්ක එකතු වෙලා ඉන්න.